කවුරුන් එක ජීවත් වෙච්ච ස්ථාන. අපි ඇඳගෙන ගියපු ඇඳමු පමණයි අපිට ඉතුරුනේ. ඔක්කොම ඉවරයිනේ. ඔක්කොම ඉවරයි. ඇඳගෙන ගියපු එක විතරයි. කිසිම දෙයක් අපි ගත්තේ නෑ. මේක ඇතුළෙම තමයි තිබ්බේ. අපි දවස් 6කට පස්සේ එනකොට ඉතින් ගේ මෙහෙමම කඩාන වැටිලා. ඒ ටික තමයි ඉතින් හරිම දුකයි. තවමත් ඉන්න තැනක් අපිට නෑ. අපි මේ සීට් කෑලියක් අහු කරලා තමයි අපි මෙතන චූටි මේක හදාගෙන තියෙන්නේ. තාම ඉතින් අපිට දෙනවා කියලා හරි පොරොන්දුවක් වෙලා නැහැ කවුරුවත්. දෙනවා කියනවා විතරයි. ඒ වුණාට තාම අපිට යන්න ඔයාලට මෙහෙම ගියක් දෙනවා කියලා තාම ස්ථිර දෙයක් නැහැ. ඉතින් අපි මෙතන තහඩු කෑලි ගහගෙන දැනට ඉන්නවා අපිට යන්න දෙන්න තැනක් නැති නිසා. ගොවිතැන් කරගෙන ඉන්න තමයි බලත්. ඉතින් හරිම දුකයි. ඉතින් අපිට ආයෙ ඉතින් හොයා ගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියන්නත් බෑ. දැන් අපිට ලෙඩත් වැඩි වයසක් තියෙනවා ඉතින්. අවුරුදු 32ක්ම ඉතින් හොයපුවා ඉතින් මේ වෙනකොට ඉතින් සියල්ලක්ම නැති වුණා. ඇඳගෙන හිටපු ගවම විතරයි අරන් ගියේ අපි. වෙන කිසිම දෙයක් අරන් ගියේ නැහැ. දැනටත් ඉතින් මේ අපිම උත්සාහ කරලා තමයි මේ සීට් කෑලි අහුල්ලා ඉන්න තැනක් මෙහෙම චූටියට හදාගත්තේ. ඉතින් දෙනවා කියලා හරි තීන්දුවක් කිව්වට ඉතින් හරි තීන්දුවක් නැහැ තාම ඉතින් අපිට. ඒක තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ. ඉතින් අපි කියන්නේ කවුරු හෝ කමන්නේ එක කාමරයක් හරි හදලා දෙනවා නම් ලොකු පිනක් ඉතින්. මේ ගොඩාක් ඉල්ලන්නේ නැහැ, මහ ලොකු දෙයක් ඉල්ලන්නේ නැහැ. චූටි කාමරයක් හදලා දෙන්න කියලා තමයි මම නම් කියන්නේ. මේකේ ඉන්න බැගෙන මට තව ඉන්නවා පුතාලා දෙන්නෙක්. ඒ ලොකු පුතාගේ ගේත් කැඩිලා. එයාත් දැන් පිටගෙදරක තමයි ඉන්නේ. චූටි බබෙක් ඉන්නවා එයාට. මගේ අනිත් පුතා බැඳලා එයාත් බැඳලා ඉන්නේ. ඒ අපි හතර දෙනා තමයි මේ ගෙදර හිටියේ. දෙන්නගේම ගෙවල් කැඩලා දැන් ඉතින් මුකුත් නැහැ කියන තරමට තමයි ඉතින් අපි කියන්නේ ඉතින්. පුළුවන් නම් ඔබතුමාලාට පොඩි කාමරයක් බඳලා දෙන්න කියලා මම ඔබතුමාලාගෙන් ඉල්ලලා සිටිනවා. කවුරු හෝ කමන්නේ කියලා. ඉන්නේ දැන් මේ කුඩාරමේ තුල තමයි රැට ඉන්නේ. යාර්කේ උයාගෙන කනවා. එහෙම තමයි අපි ඉන්නේ. තහඩු කෑලි ටිකක් හරි දීලා අපිට චූටි කාමරයක් හදලා දුන්නොත් ලොකු පිනක් කියලා මං කියනවා. අපිට කිසිම කෙනෙක් තව එහෙම හදලා දීලා නැහැ. මේ කුඩාරමත් පරිත්‍යාග කරපු කෙනෙක් තමයි. ඇත්තටම එදා ඉඳන් මේකේ තමයි ඉන්නේ තාවවත්. ඉතින් ගොඩාක් වටිනවා මට තහඩු කෑලි ටිකකින් හරි පොඩි කාමරයක් හදලා දෙන්න කියලා මං ඉල්ලනවා. ඉතින් දෙවියන් බඹුන් නැහැ කියලා ලෞතර සම්බුද්ධ ශාසනය බොරුයි කියනවා නම් ඒ වගේම මේ දෙවි දේවතාවුන් වහන්සේලා බොරුයි කියන අයට මම ලොකු පිළිතුරක් දෙන්නම්. මම අද මේ ඉන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ නීලබැම්ම ලොකු වතුරක් ආව අඩි 20ක විතර වතුරක් ආපු නීලබැම්මේ තමයි මම ඉන්නේ. අඩි 20ක වතුරක් ඇවිල්ලා අර තියෙන වලට පේන්නේ කාපට් එක. කාපට් එක මෙතන තිබ්බ කාපට් එක අර පැත්තට තල්ලු වෙලා ගිහිල්ලා වතුර පාර ගිහිල්ලා තියෙන කාපට් ගැලවිලා ගිහිල්ලා තියෙන මේ ගල් පර්වත මෙතන තිබ්බ දේවල් නෙමෙයි. මහා කොන්ක්‍රීට් කඳන් පිටින් උස්සලා තිබ්බා. මේ ගල් ගස් ගලෝගෙන වතුර පාර අඩි 20ක් ආවත් අදටත් කිසිම දෙයක් වෙලා නැති සීරීමක්වත් අඩු තරමේ වීදුරුවකටවත් හානියක් වෙලා නැති හරි අපූර්ව සිදුවීමක්. මේ දේවතාවුන් වහන්සේලා වැඩ ඉන්න ජීවමානවුන් වහන්සේලා සත්‍ය බල පෙන්නන දෙවලක් මෙතන පන්සලක්. ඉතින් මේකේ මෙච්චර අඩි 20ක වතුරක් ඇවිල්ලා මේ දේවතාවුන් වහන්සේලා අදට වැඩම ඉන්නේ. හරි හාස්කම් තියෙන තැන බලන්න වැටවල් ගලෝගෙන මහා ගස් ගල් ගලෝගෙන ගෙවල් පෙරලගෙන ගිය වතුර පාරට එකම සාක්ෂිය තමයි මේ තියෙන්නේ. ඒ ආපු වතුර තවමත් තියෙනවා. හරිද? මේ තියෙන්නේ. ඉතින් පාර එහෙම් පිටින්ම ගලවලා මෙහෙට තල්ලු වෙන්න තරම් මහා වතුරක් ආවා. තේරුණාද? අඩි 20ක් කියලා තමයි
ගමේ මිනිස්සු කියන්නේ